ඉතින් ඔන්න දවස් ගානකට පස්සේ අද මට ඔන්න කොහොම හරි වීඩියෝ එකක් කරන්න ඕනි කියලා හිතුණා. ඇත්තටම ගොඩාක් කාර්යබහුල වෙලා හිටියා. හැබැයි ඔන්න අද මම කොහොම හරි වෙලාවක් හොයාගත්තා. ඔයාලා වෙනුවෙන් වීඩියෝ එකක් කරන්න. ඉතින් ආයිබෝවන් කියලා පිළිගන්නවා මගේ ආදරණීය All of Nation නාලිකාවේ යාළුවෝ හැමදෙනාවම. ඉතින් ඔන්න මුලින්ම ඔයාලට මට මතක් කරලා ඉන්න තියෙන කාරණාවක් තියෙනවා. මේ මගේ අනිත් නාලිකාව රාමදියම නාලිකාව මට ගොඩාක් කාලෙකින් වීඩියෝ එකක් දාන්න බැරි වුණා. ඉතින් ඇත්තටම මට මේ දැන් ආයෙත් මේ channel දෙකක් කරගෙන යන්න හරි අපහසු වෙලා තියෙනවා. ඉතින් ඔන්න මගේ මේ නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්න ගොඩාක් කට්ටිය මේ ආදරේ සම්බන්ධයෙන් මගේ ක්‍රෂ් එක මම කොහොමද මම කැමති කරවගන්නේ, මගේ අතහැරලා ගියපු ආදරේ කොහොමද මම ලං කරගන්නේ. ඉතින් මේ වගේ ආදරේ සම්බන්ධයෙන් ගොඩාක් ප්‍රශ්න මගෙන් අහනවා. ඉතින් ඇත්තටම ආදරේ කියන මාතෘකාව වෙනමම කතා කරන්න ඕනේ මාතෘකාවක්. ඉතින් මම හිතුවා මේ රාමදියම නාලිකාවෙන් ඔයාලට මේ ඇත්තටම ආදරේ කියන්නේ මොකද්ද? අපි මෙහිම ක්‍රෂ් එකක් අපි ආකර්ෂණය කරගන්න ඕනේද? මෙහිම දාලා ගියපු ආදරයක් අපි ආපහු ලං කරගන්න ඕනේද? එහෙම ලං කරගන්න ඕනේ නම් ඒක මොන වගේද වෙන්න ඕනේ? ඔයා මොන වගේ හැසිරෙන්න ඕනේද? තාම ආදරයක් ඔයාට මුණ ගැහිලා නැත්නම් අපි කොහොමද ආදරයක් ලං කරගන්නේ? ඉතින් මේ වගේ ගොඩාක් කාරණා මේ ආදරේ කියන මාතෘකාවේ ඔස්සේ අපිට දිගට කතා කරන්න පුළුවන්. ඉතින් ඒ හැම දෙයක්ම ආවරණය වෙන විදිහට ඔයාලට මේ ආදරේ කියන දේ අමුතුම පැතිකඩකට අරන් යන්න පුළුවන් හොඳම කෙනෙක් මට මුණ ගැහිලා ඉන්නවා. ඉතින් ඔන්න එයා මේ නාලිකාව අපි එයත් එක්ක එකතු වෙලා ලබන සතියේ ඉඳලා පටන් ගන්න තීරණය කරලා තියෙනවා. ඉතින් ඔන්න මේ මගේ මේ All of Nation නාලිකාවේ මේ එකතු වෙලා ඉන්න සහ මේකට අලුතෙන් එකතු වෙන හැමෝම ඒ නාලිකාවට ඔන්න මම එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලලා සිටිනවා. ඉතින් මම ඒ පුද්ගලයාගේ විස්තර මේ ඔයාලට මේ වෙලාවේ මම කියන්නේ නැහැ. ඒක මම රහසක් විදිහට තියන්නම්. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලව ආදරේ කියන දේ අමුතුම පැතිකඩකට එයා අරගෙන යනවා කියන එක මට හොඳටම විශ්වාසයි. ඉතින් ඔන්න ඒ සම්බන්ධයෙන් ගැටලු තියෙන සහ දැනට ආදරය කරමින් ඉන්න කට්ටිය හැමෝම අපි ආදරය කරනවනේ. ඉතින් මේ සම්බන්ධයෙන් තියෙන ඕනෑම දෙයක් ඒ නාලිකාව හරහා ඔයාලට ඔන්න දැනගන්න පුළුවන්. තමන්ගේ තියෙන ආදරය වැඩි කරගන්න විදිහවල් මේ හැම දෙයක්ම ඔන්න ඒ නාලිකාවෙන් ඔයාලට දිගින් දිගටම එයා කතා කරන්න බලාපොරොත්තු වෙන ඉන්නවා. ඉතින් ඔන්න subscribe කරලා නැත්නම් දැන්මම subscribe කරලා එකතු වෙලා ඉන්න. ලබන සතියේ ඉඳලා අපිට පුළුවන් ඒ නාලිකාවෙන් ඔන්න ලස්සනට ආදරය ගැන ඉගෙන ගන්න. ඉතින් ඔන්න මම අද මාතෘකාවට යන්නම්. ඔයාලා මේ දැන් ඔයාලා ළඟ මේ මම කියන දේවල් තියෙනවා නම් මේ දේවල් ඔයාලා ගාවින් අයින් කරලා මම මේ කියන දේවල් ඔයාලගේ ජීවිතේට එකතු කරගත්තොත් ඔන්න ඔයාලට මේ විශ්ව ආකර්ෂණය ඒ වගේම ඔයාලා මේ හිතන පතන මේ ඔයාලා හිතන දේවල් සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඉතින් අපිට මේ විශ්ව ආකර්ෂණය කියන්නේ මේ අමෝතු දෙයක් නෙවෙයි. මේක තමයි අපේ සබහා දහමේ නීතිය. මේක තමයි ස්වභාවිකම අපිට සිද්ධ වෙන දේ. අපි කරන දෙයට රියැක්ෂන් එකක් ලැබෙන එක. අපි කරන දෙයට ප්‍රතිඵලයක් ලැබෙන එක තමයි මේ විශ්ව ආකර්ෂණය කියලා කියන්නේ. ඉතින් දැන් මේක මේ ගොඩක් කට්ටියට තියෙන ප්‍රශ්නයක් තමයි මම මේක කොච්චර කරත් මට මේ හරියන්නේ නැහැ කියන එක. ඉතින් මේකෙදී අපි තනිකරම හදා ගන්න ඕනේ ගොඩාක් දේවල් තියෙනවා. මේ දේවල් සම්පූර්ණුනේ නැත්තම් අපි හිතන ලොකු දේවල් අපේ ලොකු හීන අපේ ලොකු ඉලක්ක මේවා අපිට ළඟා කරගන්න පොඩ්ඩක් අමාරු වෙනවා. ඉතින්
මේ පුංචි දේවල් අපිට ලං කරගන්න එකෙන් මේ විශ්වාකර්ෂණය ගැන තියෙන විශ්වාසය අපේ ඇති වෙනවා. හැබැයි මේ ලොකු හීන අපිට ලං කරගන්න බැරි වුණාම අපිට ආයෙත් ඒ ගැන අවිශ්වාසයක් ඇති වෙන්න පටන් ගන්නවා. ඉතින් මේක මහා අමුතු බලවේගයක් නෙවෙයි. අපි කරන දේ ප්‍රතිඵලයක් අපිට ලැබෙන එකක් තමයි විශ්වයේ ආකර්ෂණය. එහෙම නැත්නම් මේ යුනිවර්සල් ලෝ එක කියලා අපි හඳුන්වන්නේ. ඉතින් මෙතනදී දැන් අපි නිකන් ඔහේ ඉඳලා අපි මොනවාම හරි දෙයක් ඉල්ලුවොත් ඒක ඇත්තටම අපිට හරියනවද? ඉතින් ඇත්තටම අපිට ඒක එහෙම හරියන්නේ නැහැ. දැන් අපිට මේ අපේ ෆිසිකල් ඩයට් එක ගමු. ඒ කියන්නේ අපේ ශාරීරිකව අපිට දෙන ඩයට් එක. අපිට ඩයට් එකක් කිව්ව ගමන් අපි කෑම පාලනය කරන එකක් තමයි අපිට මතක් වෙන්නේ. ඉතින් ඇත්තටම ෆිසිකල් ඩයට් එක කියන්නේ අපි කෑම වලින් අපි මොනවද අපේ ඇඟ ඇතුළට දාගන්නේ කියන එකත් මේ විශ්වාකර්ෂණයට තදින්ම බලපානවා. ඉතින් අපේ මොළේ අපේ හිත මේ අපේ ශරීරය හරියට ක්‍රියාත්මක වෙන්නේ නැති ආහාර, කියන්නේ කෘත්‍රිම මේ අරෂණික මේ වගේ ආහාර ගන්න වෙන්නේ අපේ මේ තියෙන මේ අපේ ඇතුලේ තියෙන මේ ඕරා එක අපේ ඇඟේ තියෙන මේ කිරණ මේ બ્લોක් වෙනවා. ඉතින් ඒක නිසා තමයි මේ අපි ගන්න මේ සමබල ආහාර වේල ඒ වගේම තමයි ස්වභාවික ආහාරයට ගන්න එක මෙතනදී හරිම වැදගත් වෙනවා. ඉතින් ඩයට් එකක් ගැන හිතපුවාම මෙන්න මේ කාරණා හැම දෙයක්ම සලකලා බලන්න අධික සීනි තියෙන දේවල් මේ වගේ දේවල් වුණාම අපේ ඇඟ ලෙඩ වුණාම අපේ හිත හරියට ක්‍රියාත්මක වෙන්නේ නැති වෙලා යනවා. අපේ ફોකස් එක නැති වෙලා යනවා. ඒක නිසා තමයි මේ ඩයට් එක කියන එකත් අපිට මේ විශ්වාකර්ෂණ නීතියේදී හරිම වැදගත් වෙන්නේ. ඉතින් මේ පළවෙනි ඩයට් එක තමයි ෆිසිකල් ඩයට් එක. ඒක තමයි මම දැන් ඔයාලට සරල විදියට පැහැදිලි කරේ. ඊගාවට තමයි මේ මෙන්ටල් ඩයට් එක. මෙන්ටල් ඩයට් එක ගැන කවුරුත් හිතන්නේ නැහැ. අපි හිතනවා ඩයට් කිව්වහම කෑම පාලනය කරපුවාම අපේ ඇඟේ බර අඩු වෙනවා, අපි ලස්සන වෙනවා, අපි තරුණ වෙනවා, මේ හැම දෙයක්ම වෙනවා කියලා. එහෙම වෙන්නේ නැහැ. මේ ෆිසිකල් ඩයට් එකේදී අපිට අපේ ශරීරයේ බර අපිට අඩු කරගන්න ඒ වගේ දේවල් ලැබෙනවා. හැබැයි තමන්ගේ මේ මෙන්ටල් ඩයට් එකකින් තමයි අපේ මේ ලස්සන වෙන එක අපිට තීරණය වෙන්නේ. කියන්නේ මෙන්ටල් ඩයට් එක කියන්නේ මේ අපේ හිතට දාගන්න දේවල්. මේ එළියේ වෙන හැම ප්‍රශ්නයක්ම අපේ ඔළුවට දාගත්තොත්, මේ වෙන හැම සිද්ධියක්ම අපේ පෞද්ගලික සිද්ධි විදිහට බාරගත්තොත්, මේ වැඩකට නැති නිවුස්, මේ ප්‍රවෘත්තිවල යන දුක්බර කතා, එතකොට අපි බලන ටෙලි නාට්‍ය, අපි බලන චිත්‍රපට, අපි කියවන පොත්, අපි ආශ්‍රය කරන මිනිස්සු, මේ අපිට එදිනෙදා සිද්ධ වෙන මේ හැම දෙයකින්ම අපි මොනවද අපේ ඇතුළට දාගන්නේ? අපේ මනසට අපි මොනවද දාගන්නේ? අපේ මනස පැහැදිලිව විවෘතව තිබුණොතින් විතරයි විශ්වයේ ආකර්ෂණය පවා අපිට ලැබෙන්නේ. කියන්නේ අපි හොඳ මනසකින් හිටියොත් තමයි අපි හොඳ දේවල් කරන්නේ. ඒ හොඳ දේවල් කරනකොට ඒ හොඳ දේවල් වලට අපිට හොඳ ප්‍රතිඵල ලැබෙනවා. එහෙම නැත්නම් මේ මෙන්ටල් ඩයට් එක මේ අපි මනසට මේ අතුළු කරගන්න දේවල් තමයි අපේ මනසට කවන කෑම. ඉතින් මේක අපි හරියට කරේ නැත්නම් අපේ මනස හරියට ක්‍රියාත්මක වුණේ නැත්නම් අපිට මේ අපි කරන දේවල් වල ප්‍රතිඵලයක් ලබා ගන්න හම්බ වෙන්නේ නැහැ. අනිත් එක තමයි මේ ස්පිරිචුවල් ඩයට් එක. ඒ කියන්නේ ආධ්‍යාත්මය සම්බන්ධයෙන් අපි කරන ඩයට් එක. ඉතින් මේකත් මේ ෆිසිකල්, මෙන්ටල් and ස්පිරිචුවල් කියන මේ ඩයට් තුනම අපිට මේ විශ්ව ආකර්ෂණ නීතියේදී අතිශයින්ම වැදගත් වෙනවා. ස්පිරිචුවල් කියන්නේ තමන්ගේ ආත්මය, තමන්ගේ ආධ්‍යාත්මය දියුණු කරගන්න දේවල්. මේකෙදි තමයි අපිට භාවනාව, ඒ වගේම තමයි හැම තිස්සෙම නිතරම මේ ප්‍රයාස කියන එක, එහෙම නැත්නම් යාඥා කරන එක, එහෙම නැත්නම් මේක මේ යාඥා කියනකොට ප්‍රයාස කරනවා කියනකොට මේක මේ ආගමික දෙයක් විදිහට, මේක ආගමේ දෙයක් විදිහට මේ බැහැර කරලා යවන්න එපා. අපි ප්‍රයාස කරනවා, යාඥා කරනවා කියන්නේ හැම වෙලාවෙම හොඳ දේවල් මෙනෙහි කරමින්, හොඳ දේවල් කියමින් ඉන්න එක. එතකොට මේ affirmations කියන්නේ යාඥා කරන එකම තමයි මේ affirmations. ඒ කියන්නේ හැම වෙලාවෙම පොසිටිව් විදිහට හිතන එක. එතකොට මේ භාවනා කරන එක,
එතකොට මේ අපේ ජර්නලින් මේ කියන්නේ අපි ජර්නල් කරන කෙනෙක් මේ ගොඩාක්ම අපේ ආධ්‍යාත්මය අපිට පිරිසිදු කරගන්න පුළුවන් වෙනවා. අපේ ආත්මය අපිට පිරිසිදු කරගන්න වෙනවා. ඒ වගේම තමයි කරුණාවන්තකම, මිනිස්සුන්ට දක්වන මෛත්‍රිය, එතකොට අපි කෙනෙකුට සමාව දෙන එක, මිනිස්සුන්ට වෛර නොකර ඉන්න එක, අපි මේ ඊර්ෂ්‍යා, මේ ක්‍රෝධ, මේ හැම දෙයක්ම අත්හරින එක තමයි අපි අපේ ආධ්‍යාත්මයට දෙන ඩයට් එක. එහෙම නැත්නම් අපි ස්පිරිචුවලි දෙන ඩයට් එක. ඉතින් මෙන්න මේ දේවල් ඔයා ළඟ ඔයා පුරවගෙන ඉන්නවා නම් මේ මම කිව්ව දේවල් ඔයාලා දැන් පුරවගෙන ඉන්නවා නම්, මේ දේවල් ඔයාලා ලං කරගෙන ඉන්නවා නම්, නරක වැඩකට නැති යාළුවෝ, වැඩ කර නැති නෑදෑයෝ උනත් මේ අනවශ්‍ය හැමෝම ලං කරගෙන තමන්ගේ ශරීරය, ආධ්‍යාත්මය වගේම මනස අපි විනාශ කරගන්න අපි අපේ හීන වලින් ඈත් වෙන එක තමයි සිද්ධ වෙන්නේ. අපි අපේ ජීවිතයෙන් ඈත් වෙන එක තමයි සිද්ධ වෙන්නේ. ඉතින් මේ වැරදි දේවල් ඔයාලගේ ළඟ දැන් දාගෙන ඉන්නවනම් මෙන්න මේ දේවල් දැම්මම අයින් කරන්න කියලා තමයි මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්නේ. ඉතින් මේ මම කිව්ව මේ කාරණා තුන ගැන හොඳට හිතන්න. දැන් ඕන ඇස්සරලා හිත ඇරලා හදවත විවෘත කරලා මනස විවෘත කරලා මේ වීඩියෝ එකෙන් මම කියලා දුන්න කාරණාව හොඳින් තේරුම් ගන්න. ඉතින් ඔන්න ඒ දේ හරියට තේරුම් අරගෙන මේ දේ හරියට ක්‍රියාත්මක වෙන තැන ඔයාලට ඔයාලගේ ජීවිතේ අනිවාර්යයෙන්ම ඉලක්ක කරා යන්න ලැබෙනවා. ඔයාලා ජීවිතේ හිතන පතන හැම දෙයක්ම ඔයාලට ලැබෙන්න පටන් ගන්නවා. මොකද හොඳ මිනිස්සුන්ට, හොඳ කරන කට්ටියට හොඳක් සිද්ධ වෙනවා ඇරෙන්න වෙන කිසිම දෙයක් සිද්ධ වෙන්න බෑ ස්වභාව දහමේ නීතියට අනුව. කියන්නේ ස්වභාව දහමට උනත් හොඳ කරන කෙනෙක්ට පිටුබාල යන්න බෑ කියන එක මතක තියාගන්න. තමන්ගේ ඕනෙම කර්මයක්, තමන් කරපු ඕනෙම නරක දෙයක්, කියන්නේ තමන්ට වෙනස් කරගන්න පුළුවන් කර්ම තියෙනවා. ඉතින් අපි මේ ආධ්‍යාත්මික වශයෙන්, ශාරීරික වශයෙන්, මානසික වශයෙන් මේ විදිහට අපි පිරිසිදු වෙන්න මේ හැම දෙයක්ම අපෙන් ඈත් වෙලා, අපෙන් කරදර හැම දෙයක්ම ඈත් වෙලා අපිට හොඳ දේවල් අපේ ජීවිතේ සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඔයා හිතන හැම දෙයක්ම ජීවිතේ සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඉතින් ඔන්න මේ විදිහම තවත් වැදගත් කාරණාවක් එක්ක අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. අද වීඩියෝ එකෙන් මම ගිහින් එන්නම්. හැමදාමත් වගේ ඔයාලට ජයෙන් ජයම මම ප්‍රාර්ථනා කරනවා.